බබා අපි මේ පිකටින් එකක් කරන්න යන්නේ. විටමින් නෙමෙයි යන්නේ පිකටින්. මොකද්ද යන්න එපා. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව බලයි. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව බලන්න මට ඔළුවක් තියෙන්න බෑ බබා. ඔළුවක් තියෙනවා නම් මං ඔයත් එක්ක යාළු වෙයිද? ඒක තමයි මං කියන්නේ. මල්ලි මේ ගෙනාවා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලපන් වැඩ කරනවද කියලා. හරිද? මේකට බැච් දාලා තියෙන්නේ. ඔක්කොම දාලා තින්නේ. පොඩ්ඩක් බලපන්. මල්ලි මේ අර පෝස්ටර් වැඩේ මොකද බං? පෝස්ටර් වැඩේ කොල්ලෝ ටික ගින්දරට කරන් යනවා. ලොකෝයි. කඩු දෙයක් ගෙනාවා, යකඩ පුළු 3ක් ගෙනාවා, පෙට්‍රල් ලීටර් 5ක් ගෙනාවා. අවශ්‍ය වුණ තව පුළු දෙයක් තියෙනවා. ටයර් තිබ්බේ නැහැ. එන වාහනයක් නැවතුවා ගැහුවා ගලවලා ගමු ටයර් ටික. දැන් මට මේක කියපන්කෝ. උඹ දැන් ඔය ටයර් කඩුපොළ අරගෙන මොකද කරන්න යන්නේ? අද ඉතින් භීෂණේ විතරයි 7ක්වත් මැරෙන්න ඕනේ. මේ හරකෝ මල්ලේ මේ පොඩ කතා කරනවා. උට නෙවෙයි හරක කිව්වේ. උඹට කිව්වේ. මේක මේ සාමකාමී උද්ඝෝෂණයක්. ගිහිල්ලා අර පෝස්ටර් ටිකේ වැඩේ බලපන්. සාමකාමී කොහෙදයි උද්ඝෝෂණය කරේ? 7ක් මැරිලා 12ක් ඉස්පිරිතාලේ යන්න ඕනේ. නාන්න ඉරිකතානේ. ලොකෝයි. අපි ඇයි මේ උද්ඝෝෂණයක් කරන්නේ? ඔබට මල්ලි දැන් ඊයේ කියප එක අද අමතකයිනේ බං. දැන් ඔබ මෙහෙම හිතපන්කෝ. අපේ ගමට වතුර ටික එන්නේ නැතුව මේ කුඹුරු ටික මැරලා ගියොත් කවුද ඒකට වග කියන්න ඕනේ? කුඹුරු ටික. මේ නෑ වතුර. යකෝ ජලපාලකයි සභාපති දෙන්න. උන් දෙන්න දැනගන්න එපයි බං අපිට කලට වෙලාවට මේ වතුර ටික දෙන්න. උන් දෙන්න එලවලා දාන්න තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. හරි. මේ කවුරු එලවලා දාන්නද? ජලපාලකයි සභාපති දෙන්න. ජලපාලකයි සභාපති එලවලා දාන්න තමයි උද්ඝෝෂණය කරන්නේ. ජලපාලකයි සභාපති හරි. දැන් මතකයි ඈ. මේ ඇයි අපි එදෙන එලවලා දාන්නේ? ඵලයන් මගේ මුත් අහගන්න දුව.